පාස්කු සමයේ පස්වන ඉරිදින 2025 මැයි මාස 18 වන දින උත්තානෝ ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි නව මැවිල්ලක් වෙමු. අද අපි පාස්කු සමයේ පස්වන ඉරිදින සමරමු. ක්‍රිස්තුස් වහන්සේ අප තුළ නව හදවතක් ස්ථාපිත කරන සේක. එවිට අපට උන්වහන්සේගේ රාජ්‍ය පතුරවා හැරීමට හැකිවන බවත් නව ජෙරුසලමක් කෙරෙහි බලාපොරොත්තුවෙන් ජීවත් විය හැකි බවත් අපට මතක් කර දෙයි. අද කියවීම් මුල් කිතුණු සභාවේ වර්ධනය ගැන කතා කරන අතර එකිනෙකාට ප්‍රේම කරන්නට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දුන් ආඥාව පිළිබඳව අපගේ අවධානය යොමු කරවයි. ඇදහිල්ලේ වැදගත්කමත් කිතුණු ප්‍රජාවේ වැදගත්කමත් නව අහසක් නව පොළවක් පිළිබඳව දී ඇති පොරොන්දුවේ වැදගත්කමත් අද ජනවන්දනාව තුළින් ඉස්මතු කර පෙන්වයි. අපෝස්තලයන්ගේ ක්‍රියාපොතෙන් ගත් පළමු කියවීමෙන් අපිට අසන්නට ලැබෙන්නේ පාවුලු සහ බර්නබාස් දේශනා කරමින් සහ කිතුණු අනුගාමිකින්ව ඇදහිල්ලේ ස්ථීරව පවතින්නට දිරිගන්වමින් විවිධ නගරවලට ගිය ආකාරයයි. ඔවුන් සෑම කිතුණු සංඝයකම මූලිකයන් පත් කර ඔවුන්ව ස්වාමීන් වහන්සේට බාර දුන් අතර අන්තිෝකයට නැවත පැමිණි විට අන්තිෝකයේ කිතුණු සංඝය රැස් කරවා දෙවියන් වහන්සේ ඔවුන් තුළින් විජාතිකයින්ට ගැලවීමේ දොරටුව විවර කර දුන් ආකාරයත් දෙවියන් වහන්සේගේ නොමසුරු මඟ පෙන්වීම තුළින් ඔවුන්ගේ ධර්මදූත සේවාවන් සාර්ථකව නිම කර ගන්නට හැකි වූ ආකාරයත් අන්තිෝක සභාවේ සියලු දෙනා සමග බෙදාගත්හ. අද පිළිතුරු ගීයට ගෙන ඇත්තේ ගීතාවලියේ 144 වන ගීතයයි. ස්වාමීන් වහන්සේගේ දයාව හා කරුණාව සියල්ලන්ටම විහිදෙන බව එම ගීතය තුළින් අපට මතක් කර දෙයි. මාගේ රජතුනි, ඔබ වහන්සේගේ නාමයට මම සදහටම ආශිර්වාද කරන්නෙමි. ඔබගේ රාජ්‍ය සදාකාලිකය. එලිතරව පොතෙන් ගත් දෙවන කියවීමෙන් තවදුරටත් ජෝන්තුමන්ගේ දර්ශනය විස්තර කරයි. එම දර්ශනයේ නව අහසක් සහ නව පොළවක් ගැන විස්තර කරයි. ඔහු නව ජෙරුසලම දකින අතර දෙවියන් වහන්සේ කතා කරමින් බලව මම සියල්ල අලුත් කරමි වදාළ හඬක් ජෝන්තුමන්ට ඇසිනි. අද ජෝන් සුභාරංචියෙන් ජේසුස් වහන්සේ අපට පවසන්නේ දෙවියන් වහන්සේගේ මහිමය සමග ඇති බැඳීම නිසා මනුෂ්‍ය පුත්‍රයාණන්ද මහිමයට පැමිණ ඇති බවයි. ඉන්පසු ජේසුතුමන් තම ගෝලයින්ට නව ආඥාවක් දුන්සේක. එනම් මා ඔබට ප්‍රේම කළාත් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. එවිට ඔබ මාගේ ගෝලයින් බව සියලු දෙනා දැනගනු ඇතැයි උන්වහන්සේ වදාළසේක. මෙනෙහි කිරීම. බලාපොරොත්තුව සෑම කිතුණුවෙකුටම තෑග්ගක් සහ කාර්යයකි. ඒ තෑග්ගක් වන්නේ එය අපට පිරිනමන්නේ දෙවියන් වහන්සේ වන බැවිනි.
කිතුණු බලාපොරොත්තුව යනු අපට දැනටමත් ලබා දී ඇති දෙයක් සඳහා බලා සිටීමයි. එනම් දෙවියන් වහන්සේගේ අසීමිත ප්‍රේමය හා සදාකාලික ගැලවීමයි. එසේනම් කිතුණු අපගේ බලාපොරොත්තුව යනු දෙවියන් වහන්සේ අපට සෑම දිනකම පිරිනමන උන්වහන්සේගේ අසීමිත ප්‍රේමය සහ ගැලවීම නැමැති ත්‍යාගයන් පිළිගැනීමයි. වෙනත් වචන වලින් පවසනවා නම් බලාපොරොත්තුව යනු දේවත්වය පසෙකලා අප වෙනුවෙන් මාංශය හා රුධීරය බවට පත් වූ දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලැබීමේ භාග්‍යයයි. සමහර විට සමහර අවස්ථාවල අපේ ජීවිතයේ කිතුණු බලාපොරොත්තුව අපේ ජීවිත දුෂ්කරතාවයන්ට මුහුණ දීමට ඉඩ සලස්වයි. අපි අපේ ජීවිතේ කොයිතරම් දුෂ්කරතා මැද ගෙන ගියද වැදගත් වන්නේ අපට අසීමිත ලෙස ප්‍රේම කරන දෙවියන් වහන්සේ අපට දක්වන විශ්වාසවන්තකම සෑම දිනකම සෑම මොහොතකම එලෙසම පවතින බව අපි විශ්වාස කිරීමයි. අපි යාඥා කරමු. අපි සියලු දෙනා තීරණයක් ගනිමු. නින්දට යාමට පෙර සුළු මොහොතක් ගෙන දවස තුළ ඇති වූ සියලු සිදුවීම් සහ හමුවීම් සිහිපත් කරමු. ගෙවූ දවස තුළ අපට බලාපොරොත්තුවේ ලකුණු හමු වීදැයි මෙනෙහි කර බලමු. එය බලාපොරොත්තු නොවූ සිනහවක් විය හැකිය. කරුණාවන්ත ක්‍රියාවක් විය හැකිය. ඉතා පුංචි ආකල්පයක් විය හැකිය. අපි කුඩා දරුවන් වෙනුවෙන් යාඥා කරමු. ලෝකෝත්තර දේවලින් මිදී මේ ලෝකයේ විස්මිත දෑ දකින්නටත් ඒවා අවබෝධ කරගන්නටත් එමගින් ජීවිතයේ බලාපොරොත්තු හඳුනාගෙන යහපත දැක මාවිත වන්නටත් දරුවන්ට මඟ පෙන්වන මෙන් ඉල්ලා යාඥා කරමු. ලෝපුරා විවිධ වූ රැකී රක්ෂාවන් කරන සියලු දෙනා වෙනුවෙන් යාඥා කරමු. තමන් කරන්නා වූ රැකියාව තුළ සෑහීමට පත්වී තමන්ගේ තම පවුලේ සියලු දෙනාගේ ගරුත්වය ආරක්ෂා කර ගනිමින් සියලු වැඩ කටයුතු කරන්නට ලෝකවාසී සියල්ලන්ට මඟ පෙන්වන මෙන් ඉල්ලා යාඥා කරමු. අපගේ ආදරණීය දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ජනතාවගේ යාඥා සහ සුදු සභාව නැමැති බැටළු රැළ රැක බලා ගන්නටත් පෝෂණය කරන්නටත් වෙහෙස වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඔබ වහන්සේගේ රාජ්‍යයේ උරුමය දානය කළ මැනව. මේකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්.